චුට්ටක් එන්න ඉංග්ලිෂ් ක්ලාසස් ගොඩකට ගිහිලා තියෙනවානේ. මේක් කියන වර්ඩ් එකේ තේරුම මොකක්ද? මේක් හදනවා no. So මේක් කියන්නේ ළමයි මාර ඉංග්ලිෂ් වර්ඩ් එකක්. right? මේක් එකට හදනවා කියන තේරුම විතරක් ඔළුවේ තියාගෙන settle වෙන්න එපා please. මේක් එකට තියෙනවා ලස්සන combinations ටිකක්. one useful word. හැබැයි combine වුණාම තව වචන එක්ක ආර ලස්සන everyday expressions ගොඩක් එළියට දාන්න පුළුවන් word එකක්. So මේක කියන එක හදනවා කියන එක ඔළුවේ එක පැත්තක තියාගෙන මේ ටික චුට්ටක් අහලා බලන්න. What if I say to make a decision තීරණය. So you make a decision තීරණයක් හදනවා නෙවෙයි තීරණයක් ගන්නවා. So එතන මේක එක ඔයා පාවිච්චි කරේ ගන්නවා කියන අර්ථය. You make a decision. What if I say she made a mistake. මේක කියන එක අත්‍ය කාලේ මේක කියලා ගත්තේ. So made a mistake වැරද්දක් කරනවා. So එතන මේක කියන එකට තිබුණේ කරනවා කියන meaning එක. So මං කියනවා so please make some money. දැන් ඉස්සරහට එන කාලේ එච්චර හොඳ නෑ. So try to make some money. ඒකේ තේරුම සල්ලි හදනවා නෙවෙයි. සල්ලි හම්බ කරනවා. right? උපයනවා. සිංහලෙන්ම නම් කීයක් හරි හොයා ගන්නවා. So එතන මේක කියන එකට තිබුණේ හම්බ කරනවා උපයනවා කීයක් හරි හොයා ගන්නවා කියන අර්ථය. So if I say make some friends බලන්නකො ඔයාලට කිසිම යාළුවෙක් නැහැනේ. make some friends. Try to make some friends. යාළුවෝ හදනවද? යාළුවෝ උපයනවද? No. යාළුකම් ඇති කරගන්නවා කියන meaning එක එතන make එකට තියෙන make some friends. තව විදිහකට කියනවා නම් make එක ගන්න පුළුවන්. So you make an effort. ස්ටුඩන්ට් කෙනෙක් මගෙන් අහලා තිබුණා ළඟදී ක්ලාස් එකේ ඔය ටික මම ලස්සනට එක්ස්ප්ලেইন කරා. So මගේ ක්ලාසස් වල ළමයින්ට පුළුවන් ඕනෙම ඉංග්‍රීසි ක්වෙස්චන් එකක් මගෙන් කතා කරන ටයිම් එකේදී අහන්න. එහෙම කරලා හදා ගන්න. right? ඒකට ලංකාවේ ළමයි ගොඩාක් ඉංග්‍රීසි ක්ලාසස් යන එක ඉවර කරේ ඒ විදිහට ඉගෙනගෙන. So make an effort. What does that mean? උත්සාහයක් සිංහල වචනේ එතන මේක එක හදනවා නෙවෙයි කරනවා නෙවෙයි උත්සාහයක් දරනවා. So make an effort. So if you make an effort අර පුළුවන් වෙයි ෆස්ට් ක්ලාස් එකක් ගන්න. You make an effort. තව එකක්. So මේක එක මෙහෙමත් යූස් කරන්න පුළුවන්. Make a difference. So I would say one small habit can make a big difference or a huge difference. So එක පොඩි habit එකකට පුළුවන් ලොකු වෙනසක් make a difference වෙනසක් ඇති කරන්න. So can you see now? Make කියන්නේ හදනවා කියන අර්ථය. හැබැයි so you make a decision, you make a mistake, make a difference, you make an effort, you make money and make some friends. Those are really different things.